everyone, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම අද වීඩියෝ එකට ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක නම් ගෑනු ළමයිට විශේෂයි. මොකද නව යෝන්ුවේ ගෑනු ළමයිට තියෙන ප්‍රශ්න තමයි අවුවට පිළිස්සුණු හැම එතකොට ලස්සන වෙන්න රහස් ඔන්න ඔය වගේ දේවල් තියෙනවනේ. ඉතින් ඒ දේවල් වලට අද පුංචි ටිප්ස් ටිකක් මම අරගෙන ආවා. අපිට ගෙදරදීම ලස්සන වෙන්න පුළුවන් දේවල්. මුලින්ම ඔයාලට තියෙන්නේ කෝපි කුඩු ටිකක් අරගෙන ඒකට මී පැණි දාගෙන මේ විදිහට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට, ඒ කියන්නේ ඔයාලගේ පිරිස්සුණු හැමට අවශ්‍ය ප්‍රමාණයට, වාගේම අත් දෙකට කියලා අත් දෙකට අවශ්‍ය ප්‍රමාණයට කෝපි කුඩුවේ මී පැණි දාගන්න. ඊට පස්සේ අපි ඒකට දෙහි බෑයක යුෂ එකතු කරගන්නවා. ඊට පස්සේ ආය අපි ඒකට එකතු කරගන්නේ කහ කුඩු. මේකෙන් ඔයාලට අවුවට පිළිස්සුණු හැම ගෙදරදීම පරණ ඔයාලගේ පාට ගන්න පුළුවන්. ඉතින් ඒක එක දවසක් කරලා ප්‍රතිඵල ගන්න බෑ. ඔයාලා මේක දවස් ගානෙම කරන්න ඕනේ. මේ ඔක්කොම දාගත්තට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ටික වෙලාවක් තියලා මේක අපේ හැමට ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් මම මේක ගාගෙන ඔයාලට පෙන්නන්නම් රිසල්ට් එක කොහොමද කියලා. මේක මම ගාගත්තේ මගේ අත් දෙකට. මොකද අත් දෙක අවුවට ගොඩක් කළු වෙලා තියෙන නිසා. ඉතින් මම එක අතක මේක ඇප්ලයි කරගත්තට පස්සේ අනිත් අතේ ගාගත්තේ නෑ. ඔයගොල්ලන්ට වෙනස පෙන්නන්න ඕන නිසා. දැන් බලන්න පුළුවන් ඔයාලට පැහැදිලිවම මේක ඇප්ලයි කරන අතයි ඇප්ලයි කරපු නැති අතයි. අර බිෆෝ කියලා දින මම මේක ගෑවේ නෑ. ආෆ්ටර් කියලා දිනේ මේ ගාපු අත. අනිත් ක්‍රමේ තමයි ඔයාලට මම අරගෙන ආවේ තොල් අඳුරු පැහැවිච්ච අයට. ඉතින් මේකෙන් ඔයාලගේ තොල් රෝස පාට කරගන්න පුළුවන්. මේකට ඕන කරන්නේ අපිට කෝපි කුඩු ටිකකුයි දෙහි බෑයකුයි විතරයි. අපි හැමතිස්සෙම නැචරල් විදිහට තමයි ලස්සන වෙන්න බලන්න ඕනේ. ඉතින් ඊළඟ එක තමයි අයිස් සත්කාරය. මේකට ඔයාලට අර අයිස් කියුබ් එකක් නැත්තම් මේ විදිහට ගෙදර අයිස් කැට පාවිච්චි කරන්න පුළුවන්. අයිස් කැට පාවිච්චි කරන්නේ ලේන්සුවකට අයිස් කැට එක දාලා ඔයාලගේ මූණේ උඩ අතට සම්බාහනය කරන්න. මේක ගොඩක්ම හොඳයි කුරුලා එන අයට. කුරුලා එන්නේ මේකෙන්. ඒ වගේම මූණ රැලි වැටිච්ච අයට, ඇස් යට රැලි වැටිච්ච අයට මේක කරලා බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ලස්සන වෙන්න නම් පෝෂ්‍යදායී ආහාර රටාවක් යොදා ගන්න ඕනේ. මාළු මස් වගේ දේවල් කන්න බලන්න. අනිත් එක තමයි වතුර පාවිච්චි කරනකොට ඔයාලට ගන්න පුළුවන් වතුරට චියායට, එතකොට කසකසායට, බැසිල්ලට ඒ වගේ දේවල් වතුරත් එක්ක බොන්න. ඒව ඇඟට හොඳයි. කියන්නේ ඇඟට සිසිලක් ගෙනත් දෙන්න පුළුවන් දේවල් තමයි මේ චියායට, කසකසායට කියන දේවල්. ඉතින් මේ දේවල් තමයි නැචරල් විදිහට ලස්සන වෙන්න පුළුවන් දේවල්. දැන් මම පෙන්නන්නම් මම පාවිච්චි කරන දේවල්. මෙන්න මේ ටික තමයි මම පාවිච්චි කරන්නේ. මේ හෙල්ත් ෆික්ස් කියන්නේ මම ડોක්ටර් කෙනෙක්ගෙන් ගත්ත බෙහෙත් එකක්. මේක ඔයාලට හිතුන විදිහට බොන්න බෑ. channel එකකින් තමයි මම මේ බෙහෙත් ගත්තේ. ඉතින් ඔයාලට බියුටින් කියන එකත් හොඳයි බොන්න පුළුවන්. ඒක නම් ෆාමසි වල ගන්න තියෙනවා. මේක නම් මම දන්නේ නැහැ ෆාමසි වල තියෙනවද කියලා. මේක ડોක්ටර් කෙනෙක් දුන්න නිසා. ඉතින් මේ සන් ක්‍රීම් එක නම් ඔයාලට ගන්න පුළුවන්. මේ සන් ක්‍රීම් එක ડોක්ටර් රෂේල්ගේ සන් ක්‍රීම් එකක්. මේක පාවිච්චි කරන්න තියන්නේ අවුවට යන්න කලින්. ඉතින් ඔයාලා හැමතිස්සෙම අවුවට යන කලින් සන් ක්‍රීම් පාවිච්චි කරොත් ඔයාලගේ පාට ආරක්ෂා කරගන්න පුළුවන්. අවුවට කළු වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ටික තමයි මම පාවිච්චි කරන්නේ. මේව රුපියල් 1000ට වඩා අඩුයි. කුරුලෑ වලටත් මම ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. එතකොට මේ ෆොරෙවර් එකේ ඔලිව් ක්‍රීම් එක, මම ෂැම්පූ එකකුයි තව බෙහෙත් ටිකක් පාවිච්චි කරනවා මගේ කොණ්ඩෙට. ඉතින් ඒව පාවිච්චි කරන්නේ හිසොරි වලටයි කොණ්ඩේ යන ප්‍රශ්නෙටයි. ඔයාලට ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ડોක්ටර් කෙනෙක්ගෙන් වෛද්‍ය උපදෙස් මත බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ රෑට ඔයාලට කරන්න පුළුවන් දේවල්. රෑට වතුර පොඩ්ඩක්, ඒ කියන්නේ ගොඩක් බොන්න බෑනේ රෑට. වතුර පොඩ්ඩක් අරගෙන දෙහි බෑයක් චූටියට කපලා ඒකට අර වතුර
වතුරේකට දාගන්න දෙහි ටික. ඉතින් මේක ලෙමන් වෝටර් එකක්. මේක ගොඩක් ඇඟට හොඳයි. අන්තිම එක විදිහට අයිස් සත්කාරය. ඉතින් මේක කරන්න තියෙන්නේ ඔයාලට අයිස් කියුබ් එකක් තියෙනවා නම් ඒකෙන් කරන්න පුළුවන්. නැති අයට මේ වගේ ලේන්සුවකට ගෙදර අයිස් කැට් එකක් දාගෙන මුහුණ මසාජ් කරගන්න තියෙන්නේ. ඉතින් ගෑනු ළමෙක් විදිහට රෑට මේ දේවල් කරලා ඔයාලගේ මූණ ලස්සන කරගන්න පුළුවන්. විශේෂයෙන්ම හම රැලි වැටෙන අයට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ දැන් මූණට ඇප්ලයි කරේ මගේ කුරුලෑ ක්‍රීම් එක. ලස්සන වෙන්න නම් මේ දේවල් වගේම ඔයාලට මං කිව්වනේ කලිනුත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කරන්න. පුළුවන් හැම වෙලාවකම පළතුරු වතුර ශරීරයට ඔයාලා ගන්න. ඉතින් ඩේ ස්කින් එකයි නයිට් ස්කින් කෙයා එකයි ගැන පොඩි අවබෝධයක් ගන්න මම ෆොටෝ එකක් දාලා ඇති. ඉතින් ඔයාලට ගෑනු ළමෙක් විදිහට මේ දේවල් කරලා බලන්න පුළුවන්. අදට ගිහින් එන්නම්. බයි බයි.